පාර්ලිමේන්තුවේ ආපු දවසේ ඉඳන් විමල් රත්නායක මට ගැව්වා ඇත්ති වෙන්න ගැව්වා. එතනින් විමල් රත්නායක මන්ත්‍රීතුමා අතනින් කියලා තියෙනවා උන්ගේ කටේ මොනවා හරි එකක් ගන්න කියලා. පාර්ලිමේන්තුවේ නිසා මේ කියලා ඉවර කරන්න. එතකොට මට මාර දුකයි මම මේ පාර්ලිමේන්ත ආවෙත් නැතත් මම ආයේ දිගටම පොලිටික්ස් කරගන්න සතියේ පාර්ලිමේන්ත ඉවර වෙන්න නිසා සමහරව ඇත්ත කියන්න වෙනවා සමහරවිට මට ලබන සතියේ ඉඳන් පාර්ලිමේන්ත එන්න බැරි වෙනවා ඒ නිසා මේ ඇත්ත මම කියන්නම් මේ පාර්ලිමේන්තුවේ ආපු දවසේ ඉඳන් විමල් රත්නායක මට ගැව්වා ඇත්ති වෙන්න ගැව්වා අන්තිමට මගේ කතාව දවස් 8ක් නවත්තලා තිබ්බා එතකොට මට කියපු කතාව තමයි මම මේ කවුද මුස්ලිම් ජනතාවගෙන වැරදි විදියට කතා කරනවා කියලා මට මේ සභානායකතුමා කතාවක් දීලා මාව නැතුවා අන්තිමට ওই 320 නැගෙන මගේ කට කොහම හරි වහන්න හැදුවා මාව හිරේ අරන් දැම්මා ඔය අරේ මේ කතා කළා පොලිසිය ඔය සිට කතා කළා මම හෙඩ්ලයිට් එක දාගෙන ගියා කියලා මම කොහම හරි හිරේ අරන් දැම්මා දැන් ওই 323 කන්ටේනර් ගෙන මම එළියට කිව්වා කියලා මාව CID එක ඇදගත්තා CID එක මාව මේ විමර්ශනය කරා මම කිව්වා එතනින් මම පාර්ලිමේන්තුව ඇතුලේ කියපු කතාවට කොහමද එළිය ඔයගොල්ලෝ අහන්නේ එළිය අහන්න බෑ ඒක පත්‍රය ඇවිල්ලා තියෙනවා පත්‍රය තියෙන ඉඳ අහන්නම් කියලා එතකොට මේ පාර්ලිමේන්තු වීලුවක් වෙනවා එතකොට මම දැනගත්තා එතනින් විමල් රත්නායක මන්ත්‍රීතුමා අතනින් කියලා තියෙනවා උන්ගේ කටේ මොනවා හරි එකක් ගන්න කියලා මට ඉල්ලුවා අනේ ඔයාට තුරතුරුව දෙන්න දෙන්න කියලා මාතෘකාට අදාළව යෝජනාවට අනිවාර්යයෙන් මේ ඉවර කරන්න තමයි ආයෙ එන්න බැරි වෙනවා පාර්ලිමේන්තුවේ නිසා මේ කියලා ඉවර කරන්න එතකොට මට මාර දුකයි මම මේ පාර්ලිමේන්ත ආවෙත් නැතත් මම ආයේ දිගටම පොලිටික්ස් කරගන්න නැහැ හැබැයි පාර්ලිමේන්තුවේ ඇතුලේ කියපු එකට අරු මන්ත්‍රීතුමා යෝජනාවට අදාළව කතා කරන්නකෝ නේද මගේ ඉතින් මම 26 වෙනිදා ඉන්නේ නැහැ. ඔයගොල්ලෝට කරදර වෙන්නේ නැහැ. බය වෙන්න එපා. අනිත් එක මම මේ සිංහලෙන් කියන්නේ මේක. ඒ නිසා බය වෙන්න එපා මේ මන්ත්‍රීතුමා. මේක මාව කොහොම හරි දැන් මේ එළියට දැම්මොත් දැන් මම හොස්පිටල් එකේ හිටපු කාලේ නොමිනේෂන් දැම්මා කියලා වැරදි නඩුවක් දාලා කොහොම හරි දැන් ඕගොල්ලෝ හැම එකටම අත දාලා නීතිපති ඩිපාර්ට්මන්ට් එකකට අත දාලා ඉවරයි. එතකොට කොහොම හරි මට ඒක වෙඩි වදිනවා. හැබැයි දැන් එළියට අරන් මගේ කටි මොනවා හරි ගන්න කියලා බලනවා. හැබැයි අමාරුයි. අපි මේ හවුරු ටිකක් එච්චර බය වෙලා ජීවත් වෙලා නැහැ. ඒ නිසා මංගාව තුරතුරු තියෙනවා මට දෙන්න පුළුවන්. හැබැයි මම පාර්ලිමේන්තු එක එළියට යන්න ඉඳා මට ඒක කියන්න බැරි වෙයි. කවදා හරි මේ පාර්ලිමේන්තු එක ආපහු එනවා. එනකොට මම ඒ සම්පූර්ණ ඩීටේල් එක දෙන්නම්. Thank you so much.